තෙරුවන් සරණයි. අද මේ සිල්පිරිස වෙනුවෙන් අපි කල්පනා කරා ත්‍රිපිටකයේ මජ්ක්‍ධිම නිකායේ දක්ෂිණ විභංග සූත්‍රය සාකච්ඡාවට ගන්න. මේ සූත්‍ර දේශනාව උතුම් වූ බුදුරජාණන් වහන්සේ ප්‍රජාපති ගෞතමී දේවිය මුල් කරගෙන දේශනා කළා. උතුම් වූ බුදුරජාණන් වහන්සේගේ කිරිමව් වූ ප්‍රජාපති ගෞතමිය තමන් විසින්ම නූල් කැටලා රෙදි දියලා අලුත් පිළිසඟලක් උතුම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරන්න රැගෙන එනවා. ඇවිත් උතුම් වූ භාගතුන් වහන්සේට වැඳලා හැත්තකට වෙලා වාඩි වෙලා භාගතුන් වහන්සේට ආරාධනා කරනවා. උතුම් වූ භාගතුන් වහන්සේ මේ පිළිසඟල මම ඔබ වහන්සේ වෙනුවෙන්ම මගේ අතින්ම නූල් කැටලා රෙදි වියලා පිළියෙල කරා. මාහට අනුකම්පා පිණිස මේ පිළිසඟල පිළිගන්නාසේක. එහෙම ප්‍රජාපති ගෞතමිය බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළාම උතුම් වූ බුදුරජාණන් වහන්සේ කියනවා ගෞතමිය සංඝයාට දෙන්න. සංඝයාට දුන්නාම මටත් දුන්නා වෙනවා. සංඝයාත් සිදුව වෙනවා. ප්‍රජාපති ගෞතමියට ඒක තේරුම් ගන්න එවෙලේ අවබෝධයක් තිබුණේ නැහැ. ප්‍රජාපති ගෞතමී දේවිය දෙවන වරටත් උතුම් වූ භාගතුන් වහන්සේගෙන් ඉල්ලනවා. උතුම් වූ බුදුරජාණන් වහන්සේ මම මේ මගේ අතින්ම නූල් කැටලා රෙදි දියලා මේ අලුත් පිළිසඟල ඔබ වහන්සේ වෙනුවෙන් පිළියෙල කරේ. මට අනුකම්පාවෙන් මේක පිළිගන්න. දෙවන වරක් භාගතුන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. සංඝේ ගෞතමී දේහි ගෞතමිය සංඝයාට දෙන්නේ. සංඝයාට සිදුවාම මටත් දුන්නා වෙනවා. සංඝයාත් සිදුව වෙනවා. ගෞතමී දේවිය උත්සාහය අතාරින්නේ නැහැ. දෙවන වරට ගෞතමී දේවිය කියනවා උතුම් බුදුරජාණන් වහන්සේ මම මේ මගේ අතින්ම මේ රාජ මහේජිකාවක් මේ කියන්නේ මගේ අතින්ම මේ නූල් කැටලා මේ පිළිසඟල වීුවේ ඔබ වහන්සේ වෙනුවෙන් අනුකම්පා පිණිස මේ පිළිසඟල පිළිගන්න. දෙවන වරටත් භාගතුන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කළා කියනවා ගෞතමිය සංඝයාට දෙන්න. සංඝයාට දුන්නාම මමත් සිදුව වෙනවා. සංඝයාත් සිදුව වෙනවා. මේ වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ගාව වැඩ සිටියා. ආනන්ද තෙරුන්ට හිතුණා මේ පිළිබඳව බුදුරජාණන් වහන්සේට කාරණා කියන්න ඕනේ කියලා. එහෙම හිතලා ආනන්ද තෙරුන් කියනවා බුදුරජාණන් වහන්සේට උතුම් වූ බුදුරජාණන් වහන්සේ මේ ප්‍රජාපති ගෞතමිය ඔබ වහන්සේට බොහෝ උපකාර කළා. මව අලුරේ කිරීමෙන් පසුව ඔබ වහන්සේට කුඩා මව් වුණා. ඔබ වහන්සේගේ අතපය පෝෂණය කළා. ඔබ වහන්සේට කිරි පෙව්වා. එහෙයින් මේ ප්‍රජාපති ගෞතමිය ඔබ වහන්සේට බොහෝ උපකාර කළා තියෙනවා. ඔබ වහන්සේ මේ ප්‍රජාපතියට බොහෝ උපකාර කළා තියෙනවා. ඔබ වහන්සේ ලැබුණ නිසා මේ ප්‍රජාපති ගෞතමිය බුදුන් සරණ ගියා. දහම් සරණ ගියා. සංඝුන් සරණ ගියා. ඔබ වහන්සේ ලැබුණ නිසා මේ ප්‍රජාපති ගෞතමිය ඊටාම ලැබීමට දුර්ලභ දේවල් ලැබුවා. ප්‍රාණඝාතයෙන් වැළකුණා. හොරකමින් වැළකුණා. කාම මිත්‍යාචාරයෙන් වැළකුණා. මුසාවාදයෙන් වැළකුණා. සුරාමේරය පානය කිරීමෙන් වැළකුණා.
බුදුන් කෙරෙහි අචල ප්‍රසාදය ලබා ගත්තා. දහම් කෙරෙහි අචල ප්‍රසාදය ලැබුණා. සංඝයා වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදය ලැබුණා. ආර්ය කාන්ත සීලේ පිහිටියා. චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිමඟව නිසක වුණා. ඒ කියන්නේ උතුම් වූ සෝවාන් ඵලෙහි පිහිටියා. එම නිසා උතුම් බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ ලැබුණ නිසා මේ ප්‍රජාපති ගෝතමියට බොහෝ අර්ථයක් සිද්ධ වුණා. ප්‍රයෝජනයක් සිද්ධ වුණා. එහෙම ආනන්ද මහතෙරුන් ප්‍රකාශ කළාම උතුම් වූ භාගතුන් වහන්සේ නැවත ආනන්ද මහතෙරුන්ට උත්තර දෙනවා මෙහෙම. ආනන්දය එය එසේමයි. පුද්ගලයේ තව පුද්ගලයේ ලැබුණ නිසා බුදුන් සරණ ගියොත්, දහම් සරණ ගියොත්, සංඝුන් සරණ ගියොත්, පස්පවින් වැළකුණොත්, අචල ප්‍රසාදය ලැබුවොත්, බුද්ධ ධර්ම සංඝ යන තෙරුවන් කෙරෙහි අචල ප්‍රසාදය ලැබුණොත්, ආර්යකාන්ත සීලේ පිහිටියොත්, චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳ සැක නැති කරගත්තොත්, ඒ පුද්ගලයාට අර උදව් කරපු පුද්ගලයාට කෙලෙසකවත් ප්‍රතිඋපකාර කරන්න බෑ. ඒ කොහොමද කියනවනම් අංජලි කර්ම, ඒ කියන්නේ අත්පා මෙහෙවර, සාමීති කර්ම කියන්නේ සැලකීමේ, චීවර, පින්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍ය, දේශජ්‍ය පරික්ඛාර යනාදී දේ දීමේ මේ කිසිම දෙයකින් මේ පුද්ගලයාට ප්‍රතිඋපකාර කිරීමක් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ මේ විදිහට කියනවා. මොකද්ද මේ බුදුන් සරණ යනවා කියන්නේ? බුදුන් සරණ යනවා කියන්නේ හරිම ගැඹුරු දෙයක්. ඒක කොයිතරම් ගැඹුරුද කියනවා නම් බොහොම දෙනෙක් දන්නේ නැහැ. තාම හරියටම බුදුන් සරණ ගිහිල්ලා නැහැ කියන්නේ. ඒ බුදුන් සරණ යනවා කියන එක, දහම් සරණ යනවා කියන එක, සංඝුන් සරණ යනවා කියන එක සරල විස්තර කළොත් කියන්න පුළුවන්. කවදා හරි දවසක හිතෙනවා නම් නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. මට වෙන කිසිම සරණක් නැහැ. බුදුරජාණන් වහන්සේ යන උතුම් සරණ හැර නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. මට වෙන කිසිම සරණක් නැහැ. ධර්මය යන උතුම් සරණ හැර. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං. මට වෙන කිසිම සරණක් නැහැ. සංඝයා වහන්සේ යන උතුම් සරණ හැර. ඒ වුණාට මේ වචන විතරයි. මේවා අහුවාම ලැබෙන දෙයක් කියන්නේ දැනුම කියලා. යථාභූත ඥානය, ප්‍රත්‍යක්ෂ අවබෝධය කියන්නේ මේකට නෙමෙයි. යම් කිසි කෙනෙක් පිරිසිදු පන්සල් රකින්නවා නම් යම් කිසි කාලයක් තිස්සේ අන්නේ පුද්ගලයාට හොඳින් තිසරණ පිළිතනවා. තිසරණ සහිත පුද්ගලයාගේ සියවි සීලය තමයි පන්සල් කියන්නේ. තිසරණය කියන එක කොච්චර වැදගත් දෙයක්ද කියනවා නම් බුදුරජාණන් වහන්සේගේ ගිහි කල පියාණන් වහන්සේගේ ගුරුවරයා අසිත කාලදේවල තවුසා උදාහරණයකට ගන්න පුළුවන්. මේ අසිත කාලදේවල තවුසා කියන්නේ මහා ඍෂිවරයෙක්. අෂ්ට සමාපත්තිම තියෙන. ඒ කියන්නේ ධ්‍යාන සමාපatti ධ්‍යාන මට්ටම් 8කට සමාදින්න පුළුවන්. පංච අභිඥා කියන. පංච අභිඥා කියන්නේ දිබ්බ චක්කු, දිවස, දිබ්බ සෝත, දිව්‍ය කන. එහෙම නැත්නම් පරචිත්ත විඥානන අනුන්ගේ සිත් දැන ගැනීම. එහෙම නැත්නම් කුපේ නිවාසානුස්සති. ඉරිදිවිද යනාදී මහා අභිඥා, මහා බල තියෙන මහා ඍෂිවරයෙක්. උන්වහන්සේගේ අනාගත ඥාණයට සැක නැතිව වුණා මේ සිද්ධාර්ථ කුමාරයා අවුරුදු 35න් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා. නමුත් ඒ අසිත කාලදේව තවුසට බැරි වුණා සෝවාන් වෙන්න.
මොකද උන්වහන්සේට සීලේ තිබෙන්නේ නැති හින්දාද? නෑ, උන්වහන්සේට පංච සීලයටත් වැඩිතරම් සීල් තිබුණා. උන්වහන්සේට තිබ්බ ආජීව අෂ්ටමක සීල්. බුදුන් වහන්සේ මේ ලෝකේ පහළ වෙන්න කලින් සෞස්තවිද්දෙන් පැවිදිච්ච උත්තමයෝ සමාදන් වුණ සීලයට කියනවා ආජීව අෂ්ටමක සීලය කියලා. ආජීව අෂ්ටමක සීලයට පංචශීල වල තියෙන ප්‍රාණඝාතයෙන් වෙන්වීම, හොරකමින් වෙන්වීම, පහත් ක්‍රියාවක් වූ කාමයේ හැසිරීමෙන් වෙන්වීම, අබ්‍රහ්මචර්යා වේරමණී. එහෙම නැත්නම් බොරු කීමෙන් වෙන්වීම කියන ශික්ෂාපද වලට අමතරව පරුෂ වචන ප්‍රකාශ කිරීමෙන් වැළකීම, කේලම් කීමෙන් වැළකීම, තේරුමක් නැති හිස් වදන් අවසීමෙන් වැළකීම, සම්ප්‍රප්පලාප වේරමණී කියන ශික්ෂාපද මිත්‍යා ආජීවා වේරමණී. අයහපත් ජීවනෝපාය කිරීමෙන්, ජීවත් වීමෙන් වැළකීම කියන ශික්ෂාපද අඩංගු වෙනවා. ඉතින් පන්සිල් වලට වඩා රකින්න අමාරුයි ආදිවාසී සීලය. මෙහෙම පන්සිල් වලට වැඩි සීලයක් තිබුණත් ඇයි අදිත කාල දේවල කවුසට සෝවාන් වෙන්නවත් බැරි වුනේ? තිසරණ තිබුණේ නැති නිසා. තිසරණ අවබෝධයක් නැති නිසා. තිසරණ පිළිගන්න සම්මා සම්බුදුරේගේ බණ අහන්නම ඕන. සම්මා සම්බුදුරේකට හා පසේ බුදුරේකට හැර අන් සියලුම සත්‍යයන්ට මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම කවුරු වුණත් පරතෝ ഘോഷපත්‍ය අනුන්ගෙන් ශ්‍රී සද්ධර්මයේ ඇසීම කියන හේතු අත්‍යවශ්‍යයි. ඒ අනුව හිතලා බලන්න තිසරණ කියන එක කොයිතරම් අමාරු දෙයක් වෙන්නේ නැතිද? තිසරණ කියන එක කොයිතරම් වැදගත් දෙයක් වෙන්නේ නැතිද? මේ තිසරණ හින්දම තමයි උතුම් බුදුරජාන් වහන්සේ අභීත සිංහනාදයක් පවත්වන්නේ. මහණෙනි, මේ ශාසනයෙහි පමණයි පළවෙනි ශ්‍රමණයා ඉන්නේ. කවුද? සෝවාන් වහන්සේ පහළ වෙන්නේ මේ නිර්මල බුද්ධාම දින ථෙරවාදී බුදුදහම තුල පමණයි. ඇයි මේකට ථෙරවාදය කියන්නේ? මහා ථෙරවරුන්ගේ වාදය. ඒ වාදයෙන් පොඩ්ඩක් හරි වෙනස් වුණාම ඒකේ මහායානය හෝ වේවා, වජ්‍රයානය හෝ වේවා, සෙන් බුද්ධාගම හෝ වේවා, යම් කිසි විදියකින් යම් කිසි කෙනෙක් මේ ත්‍රිපිටක සද්ධර්මයේ වචනයක් හෝ වෙනස් කළොත් එය වෙන ආගමක් බවට පරිවර්තනය වෙනවා. අන්න එදා ඉඳලා ඒ ආගමේ නිර්මල ශ්‍රී සද්ධර්මයේ නෙමෙයි තියෙන වෙනස් කරපු එක. ඒ නිසා ධර්මයේ සරණක් නැහැ. උතුම් වූ බුදුරජාණන් වහන්සේගේ නිර්මල ශ්‍රී සද්ධර්මයේ ඒගොල්ලෝ පිළිගන්නේ නැහැ. ඒ හින්දා පොඩ්ඩක් හරි වෙනස් කරලා තියෙනවා. එම නිසා ඒ ශාසනවල සෝවාන් කෙනෙක් කවදාවත් පහළ වෙන්නේ නැහැ. සකදාගාමී කෙනෙක් කවදාවත් පහළ වෙන්නේ නැහැ. අනාගාමී වහන්සේ කෙනෙක් කවදාවත් පහළ වෙන්නේ නැහැ. රහතන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ නැහැ. මේ ථෙරවාදයේ පමණයි රහතන් වහන්සේලා ඇති වුණේ. මහායානේ බුදු වෙන්න බලාපොරොත්තු වෙමින් පෘථග්ජනවම ඒ භික්ෂුන් වැඩ හිටියා. අන්න ඒ නිසා තමයි මේකට කියන්නේ ථෙරවාදය කියලා.